හැමෝටම සුබ දවසක්. ඉතින් උසස් පෙළ අවසන් කරපු ශිෂ්‍ය ශිෂ්‍යයන්ට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අරමුණු කරගෙන වැඩසටහනක් පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් බලමු මොකද්ද මේ වැඩසටහන, කොහොමද මේක පවත්වන්නේ සහ කොහොමද මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් මේ වැඩසටහන පවත්වන්නේ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මගින්. ඉතින් මේ විශේෂ වෘත්තීය අධ්‍යාපන මාර්ගෝපදේශන වැඩසටහන පවත්වන්නේ A level complete කරපු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අරමුණු කරගෙන තමයි මේ වැඩසටහන පවත්වන්නේ. එතකොට අපි බලමු මේ වැඩසටහන කොයි කාලෙද පැවැත්වෙන්නේ කියලා. එතකොට මේ වැඩසටහන පවත්වන්න සැලසුම් කරලා තියෙන 2026 ජනවාරි මාසයේ ඉඳලා ඉතින් දිවයිනේ තෝරාගත්ත පාසල් වල මේ ප්‍රෝග්‍රෑම් එක පවත්වන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට දැන් මේ වැඩසටහන මගින් ඉංග්‍රීසි භාෂාව, ඒ වගේම IT, සාහිත්‍ය, සෞන්දර්ය, ඊළඟට ක්‍රීඩා, දැන් මේ වගේ වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් වගේම න්‍යායාත්මක පුහුණුවක් ලබා දෙන්නත්, න්‍යායාත්මක පෙරහුරුවක් පවත්වන්නත් මෙතනදී සැලසුම් කරලා තියෙනවා. ඒතර මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් 2025 වර්ෂයේ A level exam එකට මුහුණ දීපු දරුවන්ට අපි බලමු මේ වැඩසටහන සඳහා කොහොමද ලියාපදිංචි වෙන්නේ කියලා. ඉතින් මේ තිරයේ දිස්වන QR කෝඩ් එක ස්කෑන් කරලා මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ තිරයේ දිස්වන වෙබ් ලින්ක් එක හරහා ගිහිල්ලත් මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේකේ ක්ලෝසින් ඩේට් එක විදිහට දීලා තියෙන්නේ 2026 ජනවාරි මාසේ 31 වෙනිදා. ඉතින් මේ QR කෝඩ් එක ඔස්සේ ගිහිල්ලා මේ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර දැනගන්න පුළුවන් මේ පහත දැක්වෙන දුරකථන අංක වලට අමතමක් දීලා. ඉතින් දුරකථන අංක තමයි 0112 597යි 681. ඊළඟට තවත් දුරකථන අංකයක් තියෙනවා 0112 136යි 588 කියන දුරකථන අංක වලට අමතමක් දීලා මේ සඳහා වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවකුත් තියෙනවා. හරි, එහෙනම් මේ වගේ විශේෂ වැදගත් සිදුවීම් ගැන විස්තර දැනගන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් හැම දිනාටම ස්තුතියි.